විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙනවා පසුගිය දවස්වල මේ රටේ ජනතාවට විශාල ව්‍යසනයක් ඇති වුණා. එකක් ගම් වතුර නිසාත් එවාගේම සුලිසුලන් තත්ත්වය නිසාත් බොහෝ පිරිසගේ ගෙවල් දොරවල් විනාශයට පත්වලා සමහර පවුල් පිටින් පස් කඳු වලට යට වෙලා බොහෝ දෙනෙක් මිය පරලෝ ගිහිලා ඉන්න අවස්ථාවක්. එවාගේම තවත් සමහරුන්ගේ ඒ ගෙවල් දොරවල් වල තිබිච්ච බඩු බාහිර ආදී සියල්ලක්ම විනාශයට පත්වලා ඇඳිවත පමණක් සිටිමින් කටයුතු කරන අවස්ථාවක්. ඒ නිසා මේ වෙලාව අපි කල්පනා කළා අපේ විහාරස්ථාන තුනේම කොල්ලොපිටිය වාලුකාරාම විහාරස්ථානයේ උදේ කාලේ එවාගෙම නාවි නිසපතනාරාම විහාරස්ථානයේ සවස් කාලේ විශේෂ මතක පත්‍ර පූජා පවත්වලා ඒ මිය ගිය අයට පින් අනුමෝදන් කළා. වාගෙම මේ විහාරස්ථානයේ දායක දායිකාවන් සම්බන්ධ වෙලා විශේෂයෙන් විහාරාධිකාරී අපගේ ශිෂ්‍ය නමක් වන රාජකීය පඬිත බුලත් සිංහල ඥානරත්න හාමුදුරන් වහන්සේ මැදිහත් වෙලා මේ වතාවත් සිද්ධ කිරීමට කටයුතු සංවිධානය කරන තිබෙනවා. ඒ නිසා දැන් මතක පත්‍ර පූජාවක් පවත්වලා මිය ගිය ඥාතීන්ට පින් දීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව දැන් රෝගී තත්ත්වයෙන් සිටින එවාගෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වලා සිටින හැම දිනාටම සාන්තිය සඳහා ආශිර්වාද සඳහා පිරිත් දේශනාවක් පවත්වලා ඒ අයට ආශිර්වාද සිද්ධ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නිසා දැන් සලකා ගන්න ඕන මේ පිළියෙල කළා වූ මතක පත්‍රය අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ විශේෂයි සාංක වශයෙන් පූජා කරමු. පූජා වේවා. මේන් ජනිත වන්නා සියලු කුසල් මේ පසුගිය දිනවල ඒ වසනයට මුහුණ පාලා මිය ගියා වූ අපේ මහා ජනතාවට මේ කුසල් අත්පත් වීමෙන් දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සප ලබාන්ට හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ මතක පත්‍ර පූජා සඳහා මේ වාක්‍ය කියන්න. කාලකතානං නොඥාතිනං පුඤ්ඤාත්ථාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දේම කාලකතානං නොඥාතිනං පුඤ්ඤාත්ථාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දේම කාලකතානං නොඥාතිනං පුඤ්ඤාත්ථාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දේම අනිච්චවත සංඛාරා උපාදවය uppajjitva nirodhanti te sanupasamo aniccavat sankara uppadavaya dhammin uppajjitva nirodhanti te sanupasamo අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝ සුඛෝ. දැන් මේ අවස්ථාවේදී හැමදෙනාම පංචශීලයේ සමාදන් වීමෙන් සිල්වත් පිරිසක් බවට පත් වෙලා මතක වත්‍රයක් මහා සංඝරත්නයට පූජා කළා. අනිත්‍ය ප්‍රතිසංයුත් ගාථා ශ්‍රවණයෙන් භාවනා පිනකුත් කියන්නේ දාන සීල භාවනාදීන්ගේ වශයෙන් ත්‍රිවිධ පින්කම් රාශියක් උපදවා ගත්තා. මේ රැස් කරගත්තා සියලු කුසල් මේ හදිසියේ ව්‍යසනයටපත් වෙලා මිය ගියා වූ ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන් වේවා. සසර කවදාකවත් මෙබඳු අනතුරුදායක තත්වයකටපත් නොවේවා. උපපං ආත්මයක් පාසාම ඉස්පාමත් හොඳ යහපත්
ජීවිත ගත ගන්නට හේතු වාසනා සැලසේවා. ඒ ඥාතීන්ට දෙව් මිනිස් සැප කෙලවර සාන්ත අමා මහ නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාවෙන් පැන්වක් කරන්න. යථාවාරි වහ පුරා පරිපූර්ණන්ති සාගරං ඒව මේවයිතෝ පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඊතෝ දින්නම් පේතානං උපකප්පති චිතම් පත්තිතං දුයං සබ්බමේව සමිජ්ජ පූරෙන්තු චිත්ත සංකප්පා මනි ජෝති රසෝ යථා ඉච්ඡිතම් පත්තිතං සබ්බමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනි ජෝති රසෝ යථා ඉච්ඡිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත ඡන්தோපන්න රසෝ යථා. දැන් මේ වෙලාවේ මේ මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. දැනට වෙසණෙන් පීඩාටපත් වෙලා සිටින හැමදෙනාටම ඒ දූ දරුවන් ඇතුළේ හැමදෙනාටම සතත් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් නිරෝගී සම්පත්තියක් චිරජීවනක් උදා වේවා කියන බලාපොරොත්තුවෙන් යුක්තව සෙත් පිරිත් දේශනාවක් පවත්වන යහපතක් උදා වේවා කියන බලාපොරොත්තුවෙන් ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති ඒතේන සච්ච වජ්ජේන පාතු තන් රතනත්තයන් ඒතේන පාතු තන් රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන පාතු තන් රතනත්තයන් යං කිංචි විත්තං ඉදවා උරං වාසග්ගේ රතනම් පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ තු කීනං පුරාණං නවන්නත්ති සම්භවං ආයතිකේ බවත්මින් තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරායතායම් පදීපෝ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ තු ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකයිතෝ දීපං කරෝ ජුතින්දරෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ සෝවිතෝ ගුණ සම්පන්නෝ අනෝම ජනුත්තමෝ පදමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ වරසාරති පදමුත්තරෝ සත්තසාරෝ අග්ගපුග්ගලෝ සුජාතෝ සබ්බලෝකග්ගෝ පියදත්ති නරාසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවර පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච
සිකී සබ්බයිතෝ සත්තා වෙස්ස භූසුකදායෝ කකුසන්தோ සත්තවාහෝ කෝනාගමනෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේ සංසච්චේන සීලේන කන්තිමෙත්ත තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන ච තේ සංසච්චේන සීලේන කන්තිමෙත්ත තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන ච තේ සංසච්චේන සීලේන කන්තිමෙත්ත තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන චාති මහා කරුණිකෝ නාතෝ හිතාය සබ්බපානිනං පත්තෝ සම්බෝධි මුත්තමං හේතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ නන්දි වද්දනෝ එවන්තු යංජයෝ හෝතු ජයත්තු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං උත්තමං වරං හිතං දේව මනුස්සානම් බුද්ධ තේජේන සොත්තිනා නත්තන්තු පද්දවා දුක්ඛා ූපසමෙන්තු තේ සක්කත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලා ූපසමනං සොත්තිනා නත්තන්තු පද්දවා සබ්බේ භයා ූපසමෙන්තු තේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං පාහුනේයං සංගතේ ජේන සොත්තිනා නත්තන්තු පද්දවා සබ්බේ රෝගා ූප යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති සත්මා සොත්ති භවන්තු තේ රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්ති සත්මා සොත්ති භවන්තු තේ යං කිංචි විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති සත්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ජය මංගලං සබ්බීති හෝයි වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්දානු පිටකත්‍රයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා උපද්දවානේකා අන්තරායාපේ විනාසන්තු තතේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං වන්නෝ ච භෝගං උද්ධි ච යසවා තතවස්සා ච ආයෝ ච ජීව සිද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු මංගලං රක්ඛන්තු සබ්බ දේවතා භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු සදා සොත්ති භවන්තු තේ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. සාදුනාද පවත්වන්න. තෙහෙරාසනාසීන කොල්ලුපිටිය ශ්‍රී වාලුකාරාමය, නිවන්තිරිය ශ්‍රී මහින්ද්‍රාරාමය, නාවින්න ශ්‍රී සිපතනාරාමය, පානදුරේ ගල්තුඩේ ශ්‍රී සිද්ධාර්ථාරාමය සහ සෙල්ල කතරගම මහරගම නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යන පංච මහා විහාරාධීශ්වර මහා විහාර වංශික ස්යාමෝපාලි මහනිකායේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ
රත්මලාන විහාර පාර්ශවයේ මහෝපාධ්‍යාය ධූරාන්දර අති ගෞරවාර්හ ගුරු දේවෝත්තම නායක නාහිමිපාන් වහන්සේ වරප්‍රමුඛ ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, නායක හාමුදුරන් වහන්සේ මූලිකව සිහිපත් කළ පරිද්දෙන්ම උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනේදී පෙහෙවස් සමාදන් වෙලා පාරමිතා පූර්ණිය සිද්ධ කරමින් මේ සඳෑ යාමේ මේ සෑම දිනාම සිදු කරන ලද්දේ විශේෂයෙන්ම ගිය දින කිහිපයේම ලංකාවට අධික වර්ෂාපතනය සමගම ඒ පත්වුණු වසනකාරී තත්ත්වය නිසා මේ වෙනකොට කරදරයට පත් වෙලා ඉන්න ශ්‍රී ලංකා වැසි සෑම දිනාටම තුන්වනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් නායෑම් ගම්වතුර ගැලීම් ආදියෙන් විපතට පත්ව අභාව ප්‍රාප්ත වුණු මියගිය පිරිස උදෙසා මතක වස්ත්‍රයක් පූජා කිරීමෙන් පාංශුකුලමේ අවස්ථාව සිදුකොට පින්පෙත් අනුමෝදන් කිරීමේ අවස්ථාවටයි මේ සෑම දිනාම මේ අවුරෙන් සම්බන්ධ වුණේ. උදෑසන යාමේදීත් අපේ කාරණාවන් සිහිපත් කළා. විශේෂයෙන්ම අද දවස පුරාවටම කොල්ලපිටිය ශ්‍රී වාලුකාරාමේදීත් ඒ වගේම නිවන් තිරිය ශ්‍රී මහින්ද්‍රාරාම විහාරස්ථානයේ මේ අවස්ථාවේදීත් ඒ වගේ මහරගම ශ්‍රී සිපතනාරාමයේ කියන මේ විහාරස්ථානයන්හිම නායක හාමුදුරුවන්ගේ අදහසක් අනුව මේ විපතටපත් වෙච්ච උදවියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මෙවන් වූ පින්පෙත් අනුමෝදන් කිරීමත් අපි සිද්ධ කළා. විශේෂයෙන්ම ගිය දවස් කිහිපය පුරාවටම අපේ විහාරස්ථාන නිවන්තිරිය ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානයේ මූලික වෙලා නායක හාමුදුරුවන්ගේ අනුශාසනා මත විපතටපත් වෙච්ච අපේ ලක්වැසියන්ට බියලි ආහාර බෙදා දීමත් ඒ වගේම කෑම ලබා දීමත් ගිය දවස් කිහිපය පුරාවටම විහාරස්ථානයේ මූලික වෙලා සිද්ධ කළා. මේ අවස්ථාවේ සිද්ධ කරන්නේත් ඒ විපතටපත් වුණු හැම දිනාටම ආශිර්වාද කිරීම සහ පින්පෙත් අනුමෝදන් කිරීම. පින්වතුනි, මේ අවස්ථාව විශේෂයෙන්ම ලක්වැසියන් වෙච්ච අපි හැම දිනාටම ඛේදනීය අවස්ථාවක්. බොහෝ දෙනෙක්ට තමන්ගේ අම්මලා තාත්තලා අහිමි වෙච්ච, දෙමව්පියන්ට ළමයි අහිමි වෙච්ච, තමන්ගේ අයිතිවාසිකම් කිව්ව තමන්ගේ එකම වත්කම වෙච්ච, තමන්ගේ නිවස තමන්ගේ භූමිය පවා අහිමි වෙච්ච උදවිය මේ වෙනකොට මේ ලක්වැසියන් තුල ඉන්නවා. විශේෂයෙන්ම ගිය දවස් කිහිපය පුරාවටම අපි දැකපු සමහර සිද්ධිත් එක්ක සමහර මිනිස්සු ජීවිතේ හම්බ කරගත්ත එකම වත්කම වෙච්ච ඒ සියලු දේවල් එක ෂණයකින් එක මොහොතකින් ඒ සියල්ල Tamanට අහිමි වෙලා ගියා. නිසා මේ අපේ ජීවිතවලටත් පාඩමක් කරගන්න ඕනි. විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේත් මේ කාරණාවන් ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතයත් හැඩගස්වා ගන්න අවශ්‍ය වෙනවා කියන එක. විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ අනිමිසලෝචන පූජාවෙන් පෙන්නපු කාරණාවකුයි අපි මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්නේ. අනිත් කෙනෙක්ගේ දුක දැකලා තමන්ගේ හිත කම්පා වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පරදුක්ඛේ සති සාදූනං හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකේදී තමන්ගේ හිත සසල වෙනවා නම් කම්පා වෙනවා නම් ඒකට තමයි කරුණාව කියලා කියන්නේ. එනිසා බොහෝ දෙනෙක්ගෙන් විපතටපත් වෙච්ච මේ අවස්ථාව තුළ අපිත් ඒ හැම දිනාටම අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ වගේ පින්පෙත් අනුමෝදන් කිරීම සහ ආශිර්වාද කිරීමත් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ඇයට උදව් උපකාර කිරීම සිද්ධ කළ යුතු වෙනවා. එනිසා ඒ කාරණාවනුයි මේ අවස්ථාවේ අපි සජීවීව සිද්ධ කරන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව අපේ මේ ජීවිත පිළිබඳව කියවීමකට හුරු කරගන්න, තමන් පිළිබඳව මේ සාංශාරික ගමනේ තියෙන බියකරු භාවය පිළිබඳව කියව ගන්න හොඳ අවස්ථාවක්. මේ හොඳින් ඉන්න මිනිස්සු ඊළඟ තප්පරේ අපිට ආරංචි වෙන්නේ ඒ අය ජීවිතයේ කෙලවර කළයි කියන එක. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා, රාත්‍රියේ ගමී ශාන්ති භවී ශාන්ති සුප්‍රභාතම් භාස්වානු දේශති හසීෂති පත්මජාලම් ආදී විදිහට ඒකදි සඳහන් කරන්නේ උදේ ප්‍රාර්ථනා කරපු දේවල් හවස් වෙනකොට නැති වෙන්න පුළුවන්, හවස ප්‍රාර්ථනා කරන දේවල් උදේ වෙනකොට නැති වෙන්න පුළුවන්. ඒ විපතටපත් වෙච්ච
අභාව ප්‍රාප්ත වෙච්ච සිය ගණන් මිනිස්සුන්ගේ අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු තියෙන්නේ නැති. සමහර උදවිය අලුතෙන්ම හදලා ගෙට ගෙවිදිලා මාස කිහිපයයි. සමහර අය විභාගේ පාස් වෙලා දින කිහිපයයි. ඒ සියල්ල එක ක්ෂණයකින් එක මොහොතකින් අත්හැර දැම්මේ Tamanට තමන්ගේ ඇඳි වස්ත්‍රය පමණක් ඉතුරු කරලා. එනිසා අපිත් අපේ ජීවිතයන් පිළිබඳව කියවගෙන ආගමට දහමට ධර්මයට ලං වෙලා කටයුතු කරන්න අවශ්‍යයි කියන එක, ස්වභාව ධර්මයට ආදරය කරන්න ඕනේ කියන එක අපිට මේ ස්වභාව ධර්මයම නොකියා මේ පාඩම් තුලින් අපිට කියා දෙමින් තිබෙනවා. නිසා දීර්ඝ අනුශාසනාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාව තුල විශේෂයෙන්ම අපේ විහාරස්ථාන කිහිපේම සිද්ධ කළා වූ මේ ආගමික වතාවත් තුලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය තුලින් විශේෂයෙන්ම විපතටපත්ව අභාව ප්‍රාප්තුණු ලක්වැසි ලෝවැසි හැම දිනෙකටම මේ කුසල් අනුමෝදන් කරමු. ඒ වාගේම සුජීවත්ව ඉන්න හැම දිනාටමත් මේ කුසල් ඒකාකාරව පිහිටාවා. අප හැම දිනාටම මේ කුසල් හේතු වීම තුලින් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල් නිවන් පුරා විහිදේවා. පාරමිතා ධර්මයක්ම වේවායි හැමදෙනාම සාදුනාද පවත්වන්න.